ඔන්න බලන්න අද මොනවද මම මේ හදන්න යන්නේ කියලා. ඔයාලා දන්නවා මේ කොළ වර්ග මොනවද කියලා? මේවා තමයි මඤ්ඤොක්ක කොළ. ඔන්න ඔහොම තමයි කඩාගන්නේ. වත්තෙන්ම කඩාගත්තා. මේ තියෙන්නේ මෙන්න මේ මඤ්ඤොක්ක කොළ. ඊට පස්සේ මේවට දාන්න කොච්චි තිබ්බටුයි ඕන වෙනවා. ඔන්න දැන් කොච්චි තිබ්බටුයිත් මම කඩාගත්තා. ඊට පස්සේ මඤ්ඤොක්ක කොළ ටික අරන් ඇවිල්ලා හොඳට තෝරන්න ඕන. ඒකේ සත්තු ඉන්නවා. සෝදලා ඒ ටික සෝදලා ගන්න ඕන. සෝදලා චූටියට කපලා ওই විදිහට කොටා ගන්නවා. ඒකට රතු ලුණුයි කොච්චි තිබ්බටුයි දා ගන්නවා. ලුණු චුට්ටකුත් දාගෙන හොඳට කොටා ගන්නවා. ඊට පස්සේ පොල් ටිකකුත් දාලා ඒක හොඳට කොටා ගන්නවා. කොටාගෙන ඒක වතුර ටිකක් දාලා තම්බ ගන්නවා. තම්බුණාට පස්සේ අයින් කරගෙන ඒකට තෙල් ටිකක් දාලා තෙලට සුදු ලූණු, වේලිච්ච මිරිස්, කරල්, රතු ලූණු, කරපිංච දාලා මඤ්ඤොක්ක කොළ ටික ආයි තෙල් දා ගන්නවා. ওই විදිහට රන්වන් පාට වෙන්න බැදුනට පස්සේ තෙල් දා ගන්නවා. ඇත්තටම පුදුමාකාර රසක් තියෙන්නේ මඤ්ඤොක්ක කොළ මැල්ලුමේ. ගොඩක් කට්ටිය දන්නවා මේ මැල්ලුමේ රස. පුදුම රසයි ඇත්තටම. කාලා බැලුවම හරිම රසයි. ඔයාලත් ඔන්න ඔය විදිහට මඤ්ඤොක්ක කොළ හදලා බලන්න.